ඇත්තටම කතුහිමි මේ කතා කරලා මේවා ගැන කියන්නේ හංසයටනේ. හංසයටයි කියන්නේ තොටු වන සිටිවිලිය පුල්විලිය. ඔයාගේ සිතට සතුටු සිතුවිලි ඇති වෙන විදිහේ ලස්සන විල් තියෙනවා. ඒවා ගැන කියද්දි තමයි හංසයා on fire. හංසයා ෆයර් වෙලා වේගෙන් පියාඹගෙන යන්නේ මේ පණිවිඩය අරන්. හරිද? මේව බලන්න ඕනේ හින්දා. ආහෙනම් ලියන්න. සමීපයේ එහෙම නැත්නම් නුදුරේ සමීපයේ කැම්පස් යන අතරේ part time job කරන්න බැයිද? full time class කරලා part time campus යන එකෙත් දැකලා තියෙනවද? හරිද? දැකලා නැත්නම් බලාගනින් campus t-shirt එකක් අඳන් ඉන්නේ. හරිද? ඔව් බං. හරිද? උඹලා මට මේ විවිධ චෝදනා කරනවා. හරිද? මම මේ හරිද ඉඳපන්. උඹලා මේක ඕන රෙකෝඩ් කරලා කොහේ හරි සෝෂල් මීඩියා වල හරි දාපන්. මම මගේ රොටේෂන් එක උඹලට කියන්න. හරිද? මගේ ජීවිතේ මං උඹලා ඇසේ වට කෝලුත් ගහනවා. හොඳේ? හරිද? මට ඒ ඇසේ කෝලුත් ගහලා ආන්සර් කරේ නැතුණා මට. කියන්නේ මගේ නම්බර් එකක් දීලා තියෙනවා. ඒකට කෝල් ගහ. හරිද? මං වෙලාවකුත් දීලා තියෙනවා. ඒ කෝල් ගන්න ඕනේ. හැම වෙලාවෙම උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් උඹලා ඉස්කෝලේ යන්නේ නැද්ද මන් දන්නේ නැහැ. හරිද? ගන්නවා කෝල් ගන්න. හරිද? මේ රොටේෂන් එක හොඳට බලන්න. හරිද? උඹලට මේක කියලා දෙන්න එක පට්ට වැදගත්. හරිද? අනිත් එක මිනිහෙක් කෝල් එකක් කට් කරන්නේ ඒ මිනිහා වැදගත් වැඩක ඉද්දි. මම කෝල් එකක් කට් කරාම ආයෙ කෝල් ගන්න එපා. මොකද මං වැදගත් වැඩක ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? හරි. මම මගේ රොටේෂන් එකත් එක්ක වැඩ ටික කියන්නම්. හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්න. එතකොට ඔයාට තේරි රශ්මික සර් මොන තරම් ගේමක් ගහනවද අපිට උගන්වන්නද කියලා. හරිද? ඔව් ඈ. හැබැයි මෙහෙමයි. උඹලා එක පැත්තකින් මං වගේ මේක බැලන්ස් කරන්න ඉගෙන ගනින්න පුළුවන් නම් මෙහෙම බැලන්ස් කරන්න ඉගෙන ගනින්න. හැබැයි මට ජීවිතේ දේවල් දෙකක් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි පුතා මට ජීවිතේ හිතිලා තියෙනවා. මට ඕන තරම් වෙලාව තිබිලා තියෙනවා ඒ කාලේ. ඕන තරම් මට ටයිම් එක තිබිලා තියෙනවා. හැබැයි කාලය මට අසීමිතව තියෙද්දී මට පුතා මුදල් කියන එක සීමිතයි. සල්ලි නෑ. හරිද? දැන් මට පුතේ මුදල් කියන එක අසීමිතව නෑ. මට ජීවත් වෙන ප්‍රමාණයට මුදල් හම්බ වෙනවා. හැබැයි පුතා මට සීමිතම් වෙලා තියෙන්නේ කාලය. මට නිකම් පැය දෙකක් ගෙදරට වෙලා ඉන්න හරි ආසයි. ඒත් බෑ. හරිද? නිකම් පුටුවක වාඩි වෙලා ඉන්න ආසයි පොඩි වෙලාවක්. ඒත් නෑ. හරිද? මම ජීවිතේ වැඩි හරියක් ගත කරන්නේ වාහනයක් ඇතුලේ. හරිද? වාහනයක් ඇතුලේ එහෙට යනවා මෙහෙට යනවා. ජීවිතේ වැඩි හරියක් ගත කරන්නේ වාහනයක් ඇතුලේ. හරිද? ගෙදරක් හැදුවට වැඩක් නැහැ. ගෙවල් වල ඉන්න බෑ. මේ ටියුෂන් එකේ ඒ වගේ හොඳේ. හරිද? මම නිකන් කියන්නම්. මම සඳ ඉඳන් මගේ රොටේෂන් එක කියන්නම්. හරිද? සඳුදා පුතේ මම උදේම මට තියෙනවා කැම්පස් එකට යන්න. උදේ කැම්පස් එකට ගියාට පස්සේ පුතා මම දවල් 12ට විතර වැඩේ ඉවර වෙන්නේ. දවල් 12ට විතර ඉවර කරලා ඊට පස්සේ පුතේ 12 ඉඳන් යක්කල ක්ලාස් එකට එනවා. යක්කල ක්ලාස් එකේ තියෙන ඒ වැඩ ටිකයි ඒ වැඩ ටික ඔක්කොම බල්ලි ඉවර වෙලා කොහොම හරි එදා හවස් වරුව වෙනකොට ඒ කියන්නේ ওই යන්න තියෙන ගමන් ටිකේ අරව මේවා ගෙවල් වල ගමන් ඔක්කොම දාගෙන තින්නේ ඒ හවස් වරුවට. හරිද සමුදා? ඒ හවස් වරුවේ ටික ඔක්කොම ඉවර කරලා රෑ පුතා 9 ඉඳන් 11 වෙනකන් විතර ඔන්න දා ගන්නවා පුතේ මම ඔයාලගේ පේපර් පන්තිය. හරිද? ඕන් හරි. සවුද දවස ඉවරයි. ඊට පස්සේ පුතේ අඟහරුවාද දවස. අඟහරුවාද පුතේ උදේ නැගිටිනවා කැම්පස් යනවා 12ට ඉවරයි. එනවා පුතා 3 වෙනකොට ගම්පහ 3 ඉඳන් 5 වෙනකන් ගම්පහ ඉවර කරනවා පන්තිය. 5ට ගම්පහ පන්ති ඉවර කරලා එහෙම යනවා යක්කල ක්ලාස් එකට. එතන වැඩ ටික පොඩ්ඩක් බලනවා. ආයේ එනවා පුතේ රෑ 9 10 වෙනකන් ඔන්න ඔන්ලයින් පන්තියට. හරිද? ආයෙ පුතා බදාද යනවා කැම්පස් එකට. හරිද? කැම්පස් එකේ ගත කරන සාමාන්‍යයෙන් 2 විතරනකන් එදා ඉන්නවා. ඊට පස්සේ පුතේ ආයෙ එනවා. එන්නේ පුතා බදාදා 4:00 මීරිගම යන්න බලාගෙන 4:00 6:00 මීරිගම පන්ති ඉවරයි. යන්න පැයයි එන්න පැයයි මීරිගම. හරිද? පැය දෙකක් යන්න එන්න මගට යනවා. ඊට පස්සේ පුතේ හවස එනකොට 8:00ට විතර ඇති. 8:00ට එහෙම ඉවර කරලා එනවා පුතේ රෑ 9ට රෑ 9 11 අර A level ළමයින්ගේ පන්තියක් දාගෙන තියෙනවා එකක්. හරිද? පොඩි එකක් අදින්න ඒක කරනවා. හරිද? ඒක එදා දවසේ ඉවරයි. ඊට පස්සේ පුතේ බ්‍රහස්පතින් තමයි ආතල්ම දවස. බ්‍රහස්පතින් ආයේ කැම්පස් යනවා 12ට එනවා. 12 ඉඳන් පුතා කැම්පස් එකේ ඉඳන් එහෙනකොට වෙලාව හරි 3 වෙනකොට මීරිගම යන්න ඕනේ. 3ට මීරිගම ගියා. 3 ඉඳන් පුතා පන්ති දෙකක් කරනවා. 6:00 විතර වෙනවා. ඒක ඉවරනකොට 6:00ට ඒක ඉවරයි. ආයෙ එනවා පුතා පැයක් විතර. එහෙම එනකොට පුතා ආයෙ 8:00යි. ආයෙ පුතා 9 11 10 වසරේ පන්තිය. හරිද? එතනින් ඉවරයි. ඊට පස්සේ පුතේ ආයෙ
සිකුරාදා මේ අද වගේ දවසක් සුන්දර දවසක්. හරිද? උදේ නැගිට්ටාම කැම්පස් එක නිවාඩු. එදා දවස් තමයි උදේවරුේ පොඩ්ඩක් ෆ්‍රී තියෙන්නේ. ඒ තමයි මම වැඩ කරන වෙලාව. හරිද? ඒ කියන්නේ කැම්පස් එකේ තියෙන අසයින්මන්ට් අරවා මේ ඔක්කොම කරනවා. නෑ කරන්න වෙන්නේ නෑ. මොකද විවිධාකාරයේ වැඩ. හරිද? විවිධාකාරයේ වැඩවලට යන්න වෙන දවස් තමයි එදා. ගෙවල් වල වැඩයි, අර වැඩයි, මේ වැඩයි, මේ හරිද? එහෙම යන්න තියෙන ගමනුයි, අර දාගත්ත ගමනුයි, මීටිනුයි, අරම්මනම් ඔක්කොම ටික එදා. සිකුරාදා උදේ. ඒ ටික කළා. ඊට පස්සේ පුතේ එදා දවසේ හවස හරියටම 3 වෙනකොට යන්න ඕනේ. 3 ඉඳන් පන්ති දෙකක් තියෙනවා. 3 ඉඳන් 5 වෙනකන් එකයි, 5 ඉඳන් 7 වෙනකන් එකයි. රෑ 7ට ඉවරයි. ඊට පස්සේ පුතේ ආයේ මෙහෙම ස්ටුඩියෝ එකට එනවා. ස්ටුඩියෝ එකට ආවට පස්සේ පුතා රෑ 9 11 හරිද? ඔයාලගේ පන්තිය. හරිද? හරි සර්. දෙයියනේ කියලා සර් සෙනසුරාදාට දරන කැම්පස් නෑ නිවාඩුනේ. සෙනසුරාදා උපතේ නිවාඩු 8:30 ඉඳන් පටන් ගත්තාම පන්ති සාමාන්‍යයෙන් ඉවර කරන්න පුතා මම හවස 3:30ට සෙනසුරාදා ඉවර කරනවා. එදා හවස තමයි පුතේ ඔය ඔක්කොම A level meeting උයි අරව මේව meeting ටික දාගන්නේ podcast වැඩයි අරව මේව ටික ඔක්කොම දාගන්නේ එදාට. හරිද? ඒ වෙලාවට එතකොට එතන සෙනසුරාදා ඉවරයි. ඊට පස්සේ තමයි මම ආසම දවස පුතේ උඩුපිල්ල දවස. හරිද? ඉරිදා කෙලින්ම පුතා උදේවරුව දාගන්නවා සෙමිනා ටිකක් දානවා නම් කොහොමත් ෆිසිකල් සෙමිනා දාන්නේ ඉරිදා උදේට. එතකොට ඉරිදා උදේ ප්‍රශ්නයක් නැහැ. ඉරිදා උදේ හැබැයි දවල් 12 වෙනකොට අනිවාර්යෙන් උඩුපිල යනවා. 12:30 2:30 12:30 2 වෙනකන් උඩුපිල 10 වසර කරනවා. 2 ඉඳන් 4 වෙනකන් උඩුපිල 11 වසර කරනවා. ඊට පස්සේ පුතා එහෙම්ම එනවා. එහෙම ඇවිල්ලා ඉරිදා හවස ආයේ අර තියෙන වැඩ ටික ඔක්කොම කරනවා. මොකද SIP1 ක්ලාස් එකේ වැඩ ටික, භාෂා පාරාදීසයේ වැඩ ටික, A-level.lk කියන එකේ වැඩ ටිකේ ඉඳන් ඔක්කොම ටික බලන්න ඕනේ. හරිද? ඒ ටික එකින් එක බලන්න ඕනේ. යන්න තියෙන ගමන් ටික යන්න ඕනේ. මල ගෙවල්, දානි ගෙවල් කියලා જાතිත් අපිට එනවා. මගුල් ගෙවල් කියලා જાතිත් අපිට එනවා. අපිට තියෙන කනෙක්ෂන් එක පුතේ අනිවාර්යයෙන්ම මාසෙකට මගුල් ගෙවල් 5ක්වත් හරිද? ওই පාටි 6-7ක්වත් සෙට් වෙන එක වෙනම කතාවක්. හරිද? අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ වගේත් යන්න වෙනවා. හරිද? ඒ දේවල් ඔක්කොමත් කරලා ඊට පස්සේ පුතා මට තව සති දෙකකින් කැම්පස් එකේ එක්සෑම් පටන් ගන්නවා. හරිද ආතල්? හරිද? කැම්පස් එකේ එක්සෑම් පටන් ගන්නවා. අසයින්මන්ට් 4යි ප්‍රසන්ටේෂන් 2යි මේ කරලා ඉන්නේ. අසයින්මන්ට් 4ක් කරලා ඉන්නේ මම. හරිද? අසයින්මන්ට් එකක පුතේ පිටු 20 ගානේ ලියන්න ඕනේ. පිටු 20 ගානේ 4ක් ලියවහම හොඳ ගණන්. හරිද? ඔව් ඒවත් මේ පොඩි දේවල් නෙවෙයි ඈ. රිසර්ච් කරලා හොයන්න තියෙන පොත්පත් කියවලා හොයන්න තියෙන මාර ලොකු දේවල්. හරිද? කරගන්න අමාරුයි. මට දෙන්න උනේත් පහු වෙලා. ලේට් සබ්මිෂන් විදිහට තමයි දෙන්න උනේ. ඒ කියන්නේ 4ක් දෙන්න අමාරුයි මේ වැඩත් එක්ක. හරිද? හොඳම ප්‍රශ්නයක් ඇහුවා. සර් කන්නේ නැද්ද? මම හරියට කන්නේ රැයට විතරයි. මම හරියට කන්නේ රැයට විතරයි පුතේ. දවල්ට කැවෙන්නෙත් නැහැ. උදේවරු කන්නෙත් නැහැ. හේතුව තමයි වෙලාවක් නැතිකම. මොකද උදේ හරියට 9ට ලෙක්චර්ස් පටන් ගන්න හින්දා ඒ වෙනකොට යන්න ඕනේ. උදේ කකා ඉන්න වෙලාවක් නැහැ. එහෙම යනවා පැය එකමාරක් විතර යනවා කැම්පස් එකට ගියා. හරිද? එහෙම ඒ ටික කළා. දවල් එහෙම්ම හැරිලා එන හින්දා දවල් කකා ඉන්නේ නැහැ. එහෙම ඇවිල්ලා ක්ලාස් එක කරලා රැයට තමයි ගෙදර ඇවිල්ලා කන්නේ. හරිද? නිදාගන්න කීයද කියලා අහනවා. සාමාන්‍යයෙන් රෑ 2 කියන්නේ අපිට දවල් වගේ. හරිද? රෑ 2 කියන්නේ දවල් වගේ. ඊටත් මෙහායිදී. හරිද? හිතන්න මේ රොටේෂන් එක යන මිනිහෙක්. හරිද? එතකොට පුතා මේ මෙච්චර වැඩ තොගයක් තියෙනවද? මෙච්චර වැඩ තොගයක් තියෙනවා. හිතන්නකො හරියට කණ්ඩවත් වෙලාවක් නැහැ. හරිද? හරියට කණ්ඩවත් වෙලාවක් නැහැ. මේ රොටේෂන් එකේ මේ තියෙන වැඩ ටික. මොකක් හරි එකක් නිවාඩු දෙන්න වෙනවා. එකක් ඒ කියන්නේ මොකක් හරි නිදහසක් ගන්න ඕන නම් එක පන්තියක් හරි නිවාඩු දෙන්න වෙනවා. පන්තියක් නිවාඩු දෙනවා කියලා කියන්නේ දැන් හිතන්නකො සිකුරාදා ඔයාලගේ පන්තියේ නිවාඩු දෙනවා කියන්නේ මම ළමයි 4000කට නිවාඩු දුන්නා. දැන් ඕකේ ලස්සන බැඩේ මට නිවාඩු දෙන්න ආස නැති වෙන්න හේතුව උඹලා පුතේ මට උඹලා හරිද උඹලගේ පන්තිය එක පන්තියක් වෙන්න පුළුවන්. මම කරන පන්තිය අතර උඹලගේ පන්තිය මට එක පන්තියයිනේ. මේ පැය දෙක කරන පන්තිය එක පන්තියක් වෙන්න පුළුවන්. හැබැයි මම අනිත් පැත්තෙන් හිතනවා යකෝ මට මේක එක පන්තියක් වුණාට මුංගේ ජීවිතේ තියෙන එකම පන්තිය මේ පන්තිය විතරයි කියලා. හරිද? ඔව් මට උඹ එක ළමයි 4000ක් නෙවෙතන උඹලා 4000ක් විතර ඉන්නවා. එතකොට 4000ක් විතර ඉද්දී මට ළමයි අම්බ ප්‍රමාණයක් මේ පන්තිය ඇතුළේ ඉන්නවනේ. එතකොට ඔයා එක ළමයෙක් විතරයිනේ. හරිද? එක ළමයෙක් විතර. එතකොට 4000ක් ඉන්නකොට මට ඒක ගාණක් නැති වෙනවා කියලා ඔයා හිතන්න එපා. මොකද මම අනිත් පැත්තෙන් හිතනවා ඊට පස්සේ මට ළමයි 4000ක් ඉන්නවා. ඒක අවුලක් නෑ. හැබැයි මොකද්ද? තනි එකෙක් විදිහට ගත්තොත් උඹේ ජීවිතේ උඹට සිංහල ගුරුවරයා විදිහට හම්බ වෙන්නේ මාව විතරයි. හරිද? ඒක අනිත් පැත්තෙන් හිතනවා. හිතෙනකොට කණ්ඩ හිතෙන්නේ නෑ, දුවල එන්න හිතෙනවා. මේ හැම පන්තියකම එහෙමයි.
හරිද? ළමයි මට එච්චර ආදරේකයි මම මෙච්චර වැඩ තෝගයක් කරලා. හරිද? උඹලා වෙනුවෙන් මේ වැඩ ටික කරනවා. හරිද? ඒ ASR කැම්පස් වල තියෙන ආතල්ම කැලි මට මග ඇරෙනවා. උඹලා හින්දා මම කැම්පස් ජීවිතේ මම උඹලා හින්දා කියන්නේ ඇත්තටම මේ පන්ති හින්දාම උඹලව ගොඩ දාන්න ඕනේ හින්දාම ඒ කියන්නේ මට මේක නවත්තලිය වෙලා කැම්පස් අවුරුදු 4 ඉවර කළා ආයේ පටන් ගන්න තිබ්බ නෑ. දෙමව්පියෝ ළමයි මට වැඩිපුර කිව්වා නෑ සර් කරන්න මගදී නවත්තන්න එපා. හරිද මේ කරපු එක දිගටම කරන්න කියලා. ඒකයි මේ කන්ටිනියු කරා යන්නේ. කැම්පස් එකේ තියෙන ජීවිතේ සුන්දරම අවුරුදු 4 පුතා. ඔයාලා හින්දා මට සුන්දර කාල විඳින්න හම්බ වෙන්නේ. කැම්පස් එකේ රැට තියෙන ප්‍රසංගයකට ඔය මංජුසාව වගේ වැඩ තියෙනවා. ඒවට එහෙම අපිට යන්න බෑ. යන්න වෙලාවක් නෑ. හරිද? ඒ යාළුවෝන් අඳුරගන්න එහෙම අපිට කතා බහ කරන්න ඒ ආතල් එකේ දේවල් කරන්න විඳින්න ඒ කැම්පස් ජීවිතේ විඳින දේවල් තියෙනවා පුතා. DJ තියෙනවා රැට ඒ වගේ එක දේවල් තියෙනවා කැම්පස් ගියාම. මාර ලස්සන දේවල්. හරිද? අපේ අනිත් යාළුවෝ යනවා. අපිට යන්න වෙලාවක් නැහැ. හරිද? යටින් බැලුවාම හරි අවුල් ඉතින්. හරිද? එහෙම බැලුවාම ඉතින් ඒ කියන්නේ මෙච්චරත් ටයිම් බැලන්ස් කරලා උඹලට ඊළඟට පේනවා ඇති මෙච්චරත් වැඩ දොගයක් කරන එකේ කොහොමද මේ ස්ක්‍රීන් එකක් ඉස්සරහා අපි ඉස්සරහා hina වෙලා ඉන්නේ කියලා. මම එහෙම තමයි හැම පන්තියක් ඉස්සරහාම hina වෙලා උගන්වනවා. හරිද? ඒක ඉතින් නෝමල් සාමාන්‍ය දෙයක්. හරිද? සාමාන්‍ය දෙයක්. කරන්න දෙයක් නෑ. මේ රොටේෂන් එක යන්න වෙනවා. මම විතරක් නෙවෙයි මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න හැම ගුරුවරයෙක්ම මේ කැපකිරීම කරනවා. හරිද? මේ කැපකිරීම කරනවා. ඒක ළමයි තේරුම් ගන්නත් ඕනේ. හරිද? ඔයාලා තේරුම් ගන්න ඕනේ ඒක. හරිද? මොකද අපි මෙච්චර වැඩ තෝගයක් කරනවා. ඔයාලත් එක්ක අපි ලොකුවට මේක ගනුදෙනු කරනවා. හරිද? ඔව්. හැබැයි ඉතින් මේ මහන්සියේ ප්‍රතිඵලත් මම භුක්ති විඳිනවා. ඒකත් කියන්න එපේ. මේ මහන්සියේ ප්‍රතිඵලත් භුක්ති විඳිනවා. අවුරුදු 23 වෙනකොට මේ වෙනකොට ජීවිතේ කරගන්න ඕන ගොඩක් හරිය කරගෙන ඉවරයි. දැන් අප්‍රේල් මාසේ වෙනකොට හිමීට අපි දැන් ගියක් එහෙම ඩිසයින් කරලා තියෙන. ඉතින් එම හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක හැදුවට පස්සේ ඉතින් වැඩේ හරි. හරිද? එතනින් පස්සේ දේවල් නෑ ඉතින්. ජීවිතේ ලොකු ඇචීව්මන්ට් නෑ. ඊට පස්සේ ඉතින් අපිට ඔන්ලයින් එකට වෙනම ස්ටුඩියෝ එකක් මම මේ ගෙදර වෙනම ඩිසයින් කරලා තියෙනවා. ස්ටුඩියෝ එකක් ලස්සනට හදලා. හරිද? ඔව්. ඒක රවුලක් නෑ ඉතින්. හරි. ඔව්. මේ ලබන අවුරුද්දෙනකොට අපිට උඹලා නම් නැති වෙයි. උඹලා A level පන්ති එනවා නම් අපේ A-level.lk එකේ ස්ටුඩියෝ වල ඉගෙන ගන්න පුළුවන්. හරිද? රයිට්. හරි. අපි මේ කතාවට යන්කෝ. ඇත්තටම සිරාවටම ඒ කියන්නේ හිතාංකෝ මෙච්චර පන්ති තෝගයක් දවස ගානේ කරලා මගේ උගුර මං අසනීප වෙලා ඉන්නේ. උඹලට ඒත් ගන්නනවා මම හරිද? මම දොස්තර ළඟටම යන්නේ. හේතුව මට බයිනවා. අර නහයින් කැමරාවක් මට උඩුවේ කැමරාව දානකොට තමා පුතා. හරිද? දොස්තරගේ අම්මවත් එක්ක මතක් වෙන්නේ හේතුව මේ කැමරාවක් නහයෙන් බස්සලා තමා උගුර බලන්නේ. තුවාල වෙලාද කියලා. කියන්නේ ඒක හරියට වේදනයි හොඳේ. උගුර දැම්මහම උගුර දාලා බලනවා. ඊට පස්සේ කිව්වා මේ උගුර තුවාල වෙලා තියෙන්නේ. තව ටික දවසක් මේ විදියට හයියෙන් හඩින් කතා කළොත් එහෙමනම් ඔයාගේ කතා කරන මේක නැති වෙයි කියලා. හරිද? ඒ කියන්නේ කටහඬ පර්මනන්ට් උනොත් එහෙම කතා කරගන්න බැරි වෙයි කියලා කිව්වා. හරිද? එතකොට නේ අර උගුර බල්ලෝ කාපු සවුන්ඩ් එක තියෙන්නේ අර නිකන් අර අපි කියන්නේ ට්‍රිප් එකක් ගියාට පස්සේ අර හයියෙන් සින්දු කිව්වහම එන්නේ. ආන් ඒ වගේ. හරිද? වෙනවා උගුර. ඒතකොට ඉතින් ආයි කවි කීම එහෙම සුම්මා. හරිද? ඒ හින්දා තමයි මේ බොහොම ප්‍රවේශම් වෙලා මේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මේ රොටේෂන් එකට යන්නත් වෙනවා. කරන්න දෙයක් නැහැ. එක තැනක හරි කැඩුනොත්, නිවාඩුවක් වැටුනොත් අවුල් ඉතින් ඔයාලගේ අවුල් ඉතින්. හරිද? රයිට්. එතකොට ඒකනේ ඉතින් මං කියන්නේ. හරිද? ඒකයි මම කියන්නේ. ඉතින් මේ මං කරන මහන්සියේ කැපකිරීම ප්‍රතිඵල වලට අනුව උඹලා හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕනේ. එතකොට තමයි මගේ මේ මහන්සියට වටිනාකමක් එන්නේ. හරිද? ඒකයි කියන්නේ. හරිද? උඹ වෙනුවෙන්ම මම සතිය දවස් කීයක් වැය කරනවද බලපන්. උඹ වෙනුවෙන් සතිය දවස් 4ක් වැය කරනවා. හරිද? ඊට අමතරව සෙමිනා කරොත්, ගම්පහ සෙමිනා කරොත්, හරිද? සමහර ගුරුවරු ඒක කරන්නේ නැහැ. නිකන් උඹලා දැකලා තියෙනවද බලමු උඹලගේ වෙන පන්ති වල හරි ගුරුවරු. හරිද? කරන සෙමිනා එකක් ලයිව් එකක් නිකන් ෆ්‍රී බලන්න දෙනවද? පැය 3-4ක සෙමිනා එකක්. ඇයි නෑ. පට්ට මහන්සියක් අරගෙන හරිද? පට්ට මහන්සියක් අරගෙන පැය 4ක් උගන්වන සෙමිනා එකක් සල්ලි නොගෙවා බලන්න සමහර ගුරුවරු දෙන්නේ නෑ. හැබැයි මම කිසිම මේව එකක් නැතුව උඹලට පැය ගානම ලයිව් දෙන්න පුළුවන් විදිහට මේ සවින්දු අයියරට කියලා හරියට කැමරා ටික මේව කරගෙන ඒගොල්ලෝ ලස්සනට වැඩේ කරගෙන යනවා. අපි ලස්සනට ඔයාලට බලන්න දෙනවා. හරිද? ඒ තමා පුතා. ඒ කියන්නේ සල්ලි නෙවෙයි වටිනාකම තියෙන්නේ. මට නම් ඇත්තටම ජීවිතේ වටින්නේ. මොකද සල්ලි කියන සාධකේ අපිට ඕඩලාවක නැති වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඔයා වෙනුවෙන් මම කරලා ගියපු ටික ඔයාට මතක තියෙනවා. ඔයා වෙනුවෙන් මම කරපු කැපකිරීම ටික ඔයාට මතක තියෙනවා නම් කවදා හරි දවසක ඔයාට ඒක කතා කරගන්න පුළුවන් වෙයි.
හරිද? ඔයාට ඒ ගැන කියන්න පුළුවන් මේ අපි වෙනුවෙන් සර් මේ වගේ දේවල් කරා කියලා. මට ඕනේ අන්නේ වචනේ ඔයාලගේ හිතේ ඉතුරු කරන්න විතරයි. හරිද? ඔව් ඇත්තට. ඔයාලගේ හිතේ ඒ වචන ඉතුරු කරන්න විතරයි ඕනේ. හරිද? සර් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කළානේ කියන වචනේ. හරිද? මේ ඔයාලගේ පන්ති ආස්සේ මේ වෙනකොට ඉන්නවා පුතා ලක්ෂ දෙකක් වෙන්න මම ෆ්‍රී කාඩ් දීලා තියෙනවා මේ වෙනකොට. මාසෙකට හැම මාසෙකම ලක්ෂ 2ක ෆ්‍රී කාඩ් යනවා. ඉතින් මම පන්සල් ගානේ ගිහිල්ලා පුතේ බොරුවට නිකන් පින් අනුමෝදන් කරන වැඩ කරන්න ඕනේ නැහැ. හරිද? මාසයක් ගානේ ගිහින් දාන දෙන්න ඕනේ නැහැ. මොකද මම ඒ කරන දේම ඇති ලක්ෂ 2ක ෆ්‍රී කාඩ් කියන්නේ ළමයි 200කට එහා පැත්ත ප්‍රමාණයකට මම ෆ්‍රී උගන්වනවා මේ පන්තියක් ඇතුලේ. හරිද? හිතන්නකෝ අවුරුදු දෙකකදී ලක්ෂ 2 ඒවා මාස 24කට හදන්නකෝ නිකමට. එතකොට කොච්චර දෙයක්ද කරලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ඒ වගේ දේවලුත් කරන ගමන් තමයි මේ ඔයාලත් එක්ක මේ වැඩේ කරගෙන යන්නේ. හොඳේ. ඔව්. නිකන් හිතහංකෝ නිකමට හිතහංකෝ මාස භාගයක් ක්ලාස් ෆ්‍රී දෙන එකෙක් ඉන්නවද වෙන මේ platform එක ඇතුලේ online එක ඇතුලේ. හැම මාසෙම 15 වෙනකන් පුතේ මේක ඔයාලා හොඳට අවබෝධයෙන් හිතට ගන්න ඕනේ. මොකද සල්ලි තියෙන දෙමව්පියෝ ඉන්නව ඕනේ තරම්. මොකද මාර්තු මාසේ පේමන්ට් එක පෙබරවාරි මාසේ අගම ගෙවන ළමයි ඉන්නවා. දෙමව්පියෝ ඉන්නවා. ඒක හරි. හැබැයි පුතේ මාර්තු 15 වෙනකොටත් රුපියල් 2000ක් රුපියල් 1000ක් ගෙවා ගන්න බැරි දෙමව්පියෝ ඕනේ තරම් ඉන්නවා. හරිද? මම ඒ දෙපැත්තම හිතන්න ඕනේ. හොඳේ. ඒකයි මම ওই 15 වෙනකම් ෆ්‍රී දීලා තියෙන්නේ. හරිද? 15 වෙනකොටත් ගෙවා ගන්න බෑ. කෝල් කරලා කියනවා අනේ සර් අපිට සල්ලි ගෙවා ගන්න විදිහක් නැති වුණා. පුතේ මතක තියාගන්න ඔයා සැපවත් ජීවිතයක ලස්සන ගෙදරක ජීවත් වෙනවා වගේම ඔයාගේ වයසෙම තව යාළුවෝ ඉන්නවා පුතා. හරියට 3 වේලවත් කන්න නැතුව කටුමැටි ගෙවල් වල. හැබැයි ඔයාලගේ ජීවිතේ කොයි හැටි වෙතත් ලස්සන කරගන්න තියෙන එකම පාර අධ්‍යාපනයේ විතරයි. මමත් ඒක අත්දැකීමෙන් දන්නවා. හරිද? මමත් ඒ වගේ පොඩි තැනක ඉඳන් ජීවිතේ පටන් ගත්ත මිනිහෙක් විදිහට ඒක දන්නවා. අධ්‍යාපනය කියන්නේ අපිට ආභරණයක්. හරිද? දුප්පත් ළමයි වැඩිපුර ඉගෙන ගන්න. පොසත් ළමයි අඩුවෙන් ඉගෙන ගන්නද නෑ. ඒගොල්ලෝ ඉගෙන ගන්න පවතින ධනය ආරක්ෂා කරගන්න. දුප්පත් කට්ටිය හොඳට ඉගෙන ගන්න තමන් ළඟ නැති ධනෙ උපය ගන්න. ඒක තමයි ඔයාගේ අරමුණ වෙන්න ඕනේ. හරි රයිට්. මේ වැඩේට යන්න. අන්තිම කවි දෙකනේ. අන්තිම කවි දෙක